දන්නවද යක්කු ගැන? යක්කු? ඔව් යක්කු. ඔයා දන්නවද මෙයාලා විසින්ම හදාගත්ත කමියුනිටි එකක් තියෙනවා කියලා? ඇත්තටම මේ යක්කු කියලා කොටසක් කොහොමද හැදෙන්නේ? සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා මෙයාලා ඕපපාතිකයි කියලා. ඒ කියන්නේ ඉබේ හටගත්තයි කියලා. තවත් මූලාශ්‍රවල සඳහන් වෙනවා මෙයාලා නර එහෙමත් නැත්නම් මිනිස් දෙමව්පියන්ට දාව ඉබදු ණය කියලා. හරියට නිකන් කොලසන්නියකා වගේද? හරියටම හරි. අපි හැමෝම දන්න ක්‍රිටිකල් ජයසේන කියලා හඳුන්වන පුද්ගලයාවත් යක්ෂයෙක් බවට පත් වුණේ යාගේ මරණින් පස්සේ. හැබැයි මෙයා අනිත්තර වඩා ටිකක් විශේෂයි නේද? සමහර අය මෙයාව යක්ෂයෙක් විදියට දකිද්දි සමහරක් අය මෙයාව දෙවි කෙනෙක් විදියට අදහනවා. ඒ වගේම මං අහලා තියෙනවා රැයක හවසක මෙයාගේ නම තුන් පාරකට වඩා කියන්න හොඳ නැහැ කියලා. එහෙම කතාවක් තියෙනවා. මෙයාගේ නම තුන් පාරකට වඩා මතක් කරොත් මෙයා ඔයාගේ ඉස්සරහට එනවා කියලා කතාවක් අපේ පැරණිම විශ්වාස කරලා තියෙනවා. ඒ වගේම මේ තුනේ සිද්ධිය ලංකාවේ විතරක් නෙමෙයි පිටරටත් මෙහා සම්බන්ධ গুপ্ত සිද්ධිවල මම දැකලා තියෙනවා. ඔයා ඉස්සෙල්ලාම කිව්වා මෙයාලයි කමියුනිටි එකක් ගැන. ඔව් මෙයාලට ලොකු කමියුනිටි එකක් තියෙනවා. ඒ වගේම මේ කමියුනිටි එක හදාගෙන තියෙන්නේ මෙයාලා විසින්මයි. ඒ වගේම මෙයාලා පාලනය කරන්නත් රජ කෙනෙකුත් ඉන්නවා. රජ කෙනෙක් යක්කුන්ට? ඔව් මෙයාලට රජ කෙනෙක් ඉන්නවා. එයාට කියන්නේ වෙසමුණි කියලා. මෙයාට තියෙන යකඩ අතක්. ඒ වගේම වැරදි කරන යක්ෂයන්ට දඬුවම් දෙන්න මෙයාලටම ක්‍රමවේදයක් තියෙනවා. එයාලා කරන වැරදි තරමට එයාලට දඬුවම් දෙනවා. සමහර යක්ෂයන්ට මරණ දඬුවම් පවා දෙන අවස්ථා තියෙනවා. මරණ දඬුවමක් යක්කුන්ට? මම සමහර තැන්වල දැකලා තියෙනවා මලයක්ක මාරණ මන්ත්‍ර කියලා දෙයක්. මේ වගේ යක්කු මරන්න පුළුවන් කියලා අපේ පැරණ පිළිඅරගෙන තියෙනවා. ඒ වගේම තාමත් පිළිගන්න අයත් ඉන්නවා. මේ වගේ ලැබිච්ච අත්දැකීම් බෙදා ගන්න අය මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. විසමුණියට නේද අර ගෝල්ඩන් සෝඩ් එකක් තියෙනවා කියන්නේ. 1000ක ගෙහුණක් 30 කසා දාලා ආයේ තමන්ගේ මත්තට එන විදිහේ. මාත් ඒ කතාව අහලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මෙයාලගේ ඇසෙම්බලි එකක් හැම සෙනසුරාදාවකම වගේම බදාදාවක තියෙනවා. මේකෙදි හැම යක්ෂ ප්‍රධානියෙක්ම මහසෙන් කියලා තවත් ප්‍රධානියෙකුට එයාලගේ ඇක්ටිවිටිස් රිපෝට් කරන්න. මේ දවස්වලට නේද දේවාලේ තේවාව තියෙන්නේ. ඒ දවස්වලට කියන්නේ කෙමුර දවස් කියලා නේද? ඔව් මේ දවස් අනිත් දවස්වලට සාපේක්ෂව ටිකක් විශේෂයි. විශේෂයෙන්ම තොවිල් යාතු කර්ම වගේ දේවල් වලදී කට්ටඩියෝ යකදුරෝ වගේ අය නේද මේ තොවිල් කරන්නේ? කට්ට ආඩියා කට් අඩියා. ඒ කියන්නේ කපටි මිනිස්සයාට යක් ඇදුරා යක් ඇදුරා. මේ කියන්නේ ડોක්ටර් කෙනෙක් වගේ කෙනෙකුට. මෙයාලා තොවිල් වලට අමතරව කායික සහ මානසික ප්‍රශ්න වලට මිනිස්සුන්ට බෙහෙත් කරලා තියෙනවා. ඔයාලා තව මොනවද දන්නේ යක්කු ගැන?